මා යුද්ධය ගැන දන්නා ලබ්බක් නැත. මා යුද සමයේ ඉපිද සිටියත් 2009 වසර වන විට යාන්තම් වසර 5ක් ලැබුවා පමණකි. එහෙයින් මාහට කිසිවක් මතකයේ නැත. මා යම් හේකින් දෙයක් දැන ඇත්නම් ඒ අසා දැනගත් දේවල්ය. දිගන ප්‍රදේශයේ දුගී ගමක උපත ලද තරුණයෙකු යුද හමුදා කමාන්ඩෝ බලකා පුහුණුව සඳහා පිටත්ව ගියේ ගමේ සියල්ලන්ගේම ආශිර්වාද ගැනීමෙන් අනතුරුය. 1995 වසර වන විට ඔහු වයස 25ක තරුණයෙකි. නමින් ඔහු ලාල් සරත් කුමාර විය. උසස් පෙළ ගණිතාංශයෙන් ඉහළින් සමත්ව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව මොහු ශ්‍රී ලංකා යුද හමුදාවට සෙබළෙකු ලෙස බැඳිනි. හොඳට ඇඳලා කරලා සැප රස්සාවක් කරන්න පුළුවන්නේ. නිකම් මැරිලා ගියොත් උඹ උච්චර ඉගෙන ගත්ත එකේ ප්‍රයෝජනය මොකක්ද? අන්න ඒකම තමයි යන්නේ මාත් කියන්නේ. නිකන්ම මැරිලා ගියොත් මෙච්චර ඉගෙන ගත්ත එකේ රටට වෙන ප්‍රයෝජනය මොකක්ද? ඔහු තම මවට පැවසීය. පවුලේ සියලු දෙනාගේ කඳුළු මැද එක් දිනක ඔහු හමුදා පුහුණුව බලා පිටත් වීය. මාස කිහිපයක යුද පුහුණුව සාර්ථකව නිම කළ ඔහු තම යුද පුහුණුව නිම කළේ දක්ෂතම සොල්දාදුවට හිමි සම්මානයන්ද ලබමිනි. පුහුණුවේ කටුකත්වය ඔහුගේ ශරීරයෙන් පිළිබිඹවීම පවුලේ සියලු දෙනාව දුකට පත් කරන කාරණයක් විය. දින සති වීය, සති මාස වීය, ආණ්ඩු මාරු වීය. නමුත් යුද්ධයේ නිමාවක් පෙනුනේ නැත. අම්මේ මගේ ජීවිතේ තියෙන කැට උඩ. එහෙම තියෙද්දි කොහොමද මම තව ගෑණියෙක් අමාරුවේ දාන්නේ? මම ගෙදරින් ගියාම ආයේ එන දවසක් කියන්න බෑ. අඩුම පණ පිටින් එයිද දන්නේ. ඒ කිසිදු කාරණයකට මව කන් දුන්නේ නැත. තවම මවගේ එම ඉල්ලීමවත් ඉටු කළ යුතුයයි සිතා ලලිත් වර්ෂ 2002 වන විට රූමත් තරුණියක සරණ පාවා ගත්තේය. පාසල් ගුරුවරියක වූ ඇය කාලය ගතවත්ම ලලිත්ගේ සිතුවිලි වඩාත් හොඳින් වටහා ගත්තාය. ලලිත්ද ඇයව හොඳින් තේරුම් ගැනීමට සමත් වීය. ආරාධිත විවාහයක් වුවත් විවාහයෙන් අනතුරුව ඔවුන් එකිනෙකාට ප්‍රේම කිරීම ආරම්භුවෝය. දුරස්ව සිටින විට ලියුම් වලින් අදහස් හුවමාරුවට දෙදෙනාම යොමු වීය. දැන් මට රකින්න දෙන්නෙක් ඉන්නවා. රටයි ඔයයි. යයි ලලිත් දිනක ඇයට යැවූ ලියුමක ලියා තිබිනි. මාස කිහිපයකට පසු නිවාඩුවට පැමිණි ලලිත්ට දින 6කටත් වඩා අඩු කාලයකදී නැවත කැඳවීමක් ලැබිනි. ඒ හදිසි ක්‍රියාන්විතයක් සඳහාය. ඔහු එදවස පිටව යන විට තම සොඳුරියගේ මස්තිෂ්කය අතකින් පිරිමැද නළලත සිප වෙනදාට වඩා ආදරණීය වූයේ තමා යලි නොපැමිණෙන බව දැනගෙන විය හැක. ඔහු නැවත පැමිණියේ නැත. මිය ගියාද ජීවත් වනවාද මේ වනතුරු දන්නේ නැත. ලලිත් සමග ක්‍රියාන්විතයට ගිය 6 දිනකුගේ මලසිරුරු ලැබුණත් ඔහු සහ තව අයෙකු පිළිබඳව කිසිදු හෝඩුවාවක් වූයේ නැත. බොහෝ විට ලලිත් මිය ගොස් ඇත. ජීවත්ව සිටී නම් සොඳුරිය තම පවුලේ අය වෙත ඔහු නිසැකවම එනු ඇත. ගෞරවනීය සැරයන් ලලිත් කුමාර සෙබලානනි, මා ආදරණීය පියාණනි, ඔබ ඔබේ ජීවිතය පූජා කළේ රට වෙනුවෙන්ම පමණක් නොව නුඹගේ නූපන් දරුවාද වෙනුවෙන්ය. අප ධජයේ ඉන්නා සිංහ පැට ඇන යන්නට පෙර මෙරටින් පිට රටුන් දොරින් දොර සිඟානොකා සිත අලස සුවය දුරරින් තුන් හිලි කැලෑ තුල සිංහ පැට නැත උන් රට අතර ගොසින් කොටු කර යදෙලින් ඇති සිංහ පැට විදිවැද යති දැක හෙළ යන්න